කරලා එයාගේ හිත මෙයා අඳුරනවා, මෙයාගේ හිත එයා අඳුරනවා. ඒ නිසා හිත දෙකට වරු කරන්න බැරුව අපි මේ හිත එකේ තියෙන ආදරය පොඩ්ඩක් චෙක් කරලා බලන්නයි හදන්නේ. ඔන්න අපි ප්‍රශ්න කීපයක් තියෙනවා. අපේ සෝනු තමයි මට ප්‍රශ්න ටික හදලා එව්වේ. අපි සෝනු තමයි ප්‍රශ්න ටික හදලා එව්වේ. හරි ලස්සන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔන්න එනම් මෙතන ඉඳන් පටන් ගන්නයි හදන්නේ අපි ප්‍රශ්න ටික. හරි. එහෙනම් මේකට ගැළපෙනව කෙනා කවුද කියලා මෙන්ෂන් කරන්න තමයි තියෙන්නේ. සපත්තු විශ්ව අපේ ආදරණීය මනමාල මහත්මයා, ඒ වගේම මේ පැත්ත තියෙන අපි මනමාලගේ සපත්තු විශ්ව මනමාලි තමයි වගේ කියන්න ඕනේ. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නය. ඔය දෙන්නගෙන් ඉස්සෙල්ලාම මම ඔයාට ආදරේ සුදු කිව්වේ කවුද? හරි. කොහොමද පිරිමිය තමයි ඉස්සර වෙන්නේ. කොහොමද පිරිමිය තමයි ඉස්සර වෙන්නේ. හරි සතුටුදායක උත්තරය. හරි ඊළඟ ප්‍රශ්නය. ඉස්සෙල්ලාම සුදු මම ඔයාට ආදරේ කියලා ආදරේ නලල හරි කොහේ හරි ඉඹලා කිස් එකක් දුන්නේ කවුද? ඉස්සෙල්ලාම කොහේ පැත්ත? එක පැත්තක හරි. හරි. කොහොම හරි කවන්නේ. ඇත්ත කතා කරන්න දන්නවා දෙන්නම. හරි. හැබැයි මනමාලි බෑ කිව්වේ නෑ. ඒක තමයි තනියෙන් බෑ. තනියෙන් අපුඩි ගහන්න බෑනේ. හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි වැඩක් කරන්න ගියාට පස්සේ හැම වෙලෙම අල්ල කරගන්නේ කවුද? ඒ වැඩේ ඥාන කරගන්නේ කවුද? මේ පැත්තෙන් අපිට උත්තරයක් හම්බුණා. අන්න හරි ඔයා හරියටම හරි. අල්ල ගොඩක්. හරි. ඊළඟ ප්‍රශ්නේ. හැමතිස්සෙම හරි උද්දච්චකමින් මම තමයි හරි. මං කිව්වොත් ඒක වරදින්නේ නැහැ කියලා හිතන් ඉන්නේ කවුද? හරි. ඇඳුමිටේ තරම් කියනවානේ. හරියටම හරි. ඊළඟ ප්‍රශ්නේ. මේකත් ඉතින් මම දන්නවා මොකද්ද උත්තරේ කියලා. හැබැයි බලමු මේ දෙන්නගේ උත්තරේ මොකක්ද කියලා. රණ්ඩුවක් වෙනකොට අතීතයේ ඉඳන් කරපු පෙර වැරදි ඔක්කොම අල්ලගෙන වයින්නේ කවුද? හරි. මං හිතපු දේම තමයි. හරියටම හරි. ඊළඟ ප්‍රශ්නේ. වැඩිපුරම මොකක් හරි ප්‍රශ්නයක් වුණාම තරහා යන්නේ කාටද? අම්මට සී. එළමෙන්නේ අර කියන චූඩි උනත් හරිම සරයි ගම්බිරිස් සැටේ කියලා ඒ වගේ තමයි ඉතින් ආයේ කට ඇරියට පස්සේ ගම් හතක් බාලු කරන්න පුළුවන්. හරියටම හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි තව ගොඩක් තියෙනවා. පටන් ගන්න විතරයි ඉන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ තරහ වුණාම ඉස්සලාම් පොඩ්ඩක් ඔළුව පාත් කරලා අනේ සොරි සුදු ආයෙ මගෙන් මේ වගේ වැරද්දක් වෙන්නේ නැහැ කියලා කියන්නේ කවුද? ආරියට ගන්න ඉස්ත්‍රිය ආධිපත්‍ය පිරිමේ හැම තැනම තැලෙනවා සපත්තුලක. ඒව තමයි වෙන්නේ. හරි. ඊළඟට ගන්ධ ගගා හඩු ගන්ධ ගගා හැමදාම නාන්න නැතුව ඉන්නේ කවුද? අනේ දෙයියනේ පිරිමි අපිට අපහාසයක්. මම හිතුවා අන්න ගැම්මට ඔප උස්සන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ. රහටම උයන්න පුළුවන් කාටද? අපොච්චේ. දෙයියනේ වලකම වැල්ලෙන්නේ නෑ කොහෙද හරිද? හරියටම හරි අපිට අභිමානයක් බොහොම ස්තුතියි අභිමානය අරන් දුන්නානේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. වැඩිපුරම හැම වෙලේම කත එකක් හොඳුරන්නේ කියවන්නේ කොයි වෙලේ වැළුවත් හැම වෙලේම කියවන්නේ කවුද? සමාන උත්තරයක්. හැබැයි මේ පැත්තෙන් මේ සමත්තු විතරයි ඉස්සුනේ අමාරු ඈ. ඔයාගේ පැත්තේ සමත්තු විතරයි ඉස්සුනේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. වැඩිපුරම හැම වෙලේම සුදු කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ? බීලා දින්නේ. ඔහොම කියලා හැම වෙලේම වද්දි මැසේජ් කරලා හොර හොයන්නේ කවුද? අම්මට සිරි. අම්මලික් මොනවද? අවංක ස්වාමිපුරුෂේ. හරි ඉපත් දෙන්නම් විශ්වාස. කොහොමයි කවන්නේ? අන්න කොල්ල අවංක ඇත්තටම අවංකයි. හරි. ඊළඟ ප්‍රශ්නේ. වැඩිපුරම අතේ බලන වරු කියන්නේ කවුද? ඒ අපිට ඥානමේ අපිට අය අතීතේ ඉඳන් පාරම්පරිකව ප්‍රවෘත්ති අපි ගුණාංග. ඒවත් ඒවා වෙනස් කරන්න බෑ කාටවත්. හරි. ඊළඟට ආතල් එකේ ජොලියේ ෆන් එකේ ඉන්න සරිත කවුද වෙන්නේ?
දෙන්නම හරිය සමානයි. එහෙම කියමු කරා. නැත්තම් එහෙම ජීවත් වෙන්නත් බෑනේ hina වෙලානේ. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා හැමදාම ඕවාගේ hina වෙලා සතුටින් දෙන්න 3 දෙනා වෙලා 3 දෙනා 4 දෙනා වෙලා මොන්ටිසෝරියක් දා ගන්න පුළුවන් විදිහට ආයෙ ලස්සන දල් සම්පත් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊළඟට පොඩ්ඩව කවුද? පෙරියතකම තියෙන වැඩියම කෑම වලට අරකද මේකද කීයටන ඒවට ඇඟේ හැටි බලන්නකො මේ සුද්ධ ජීවි කාණ්ඩයක් වගේ. ඒ වුණාට කනවා හොඳට. නේ? දැන් අපිට ඊළඟ අවුරුද්ද බලන්න මෙයා පොඩ්ඩක් ලොකු කරලා මහත් කරලා ගන්න ඕනේ. හරි? ඊළඟ ප්‍රශ්නේ. තව පොඩ්ඩයි තව 4යි තියෙන්නේ. වැඩිපුරම ෆොටෝ පිස්සුව තියෙන්නේ කාටද? ගියේ තැන අර පෝස්ට් එකට මේ පෝස්ට් එකට හරි. හරි. මම දැක්ක අස්සේ පිටේම ලස්සන ෆොටෝ ටිකක් ගහලා තියෙනවා. අස්සේට සනීප නැති වෙන්න ෆොටෝ ගහලා තියෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ. ගමනක් යන්න ගියාට පස්සේ පරක්කු වෙන්නේ කවුද? යකෝ මම ඉතින් අනිත් පැත්තට ගිහින් කමන්නේ. මනමාලයව දිලිට ගන්න අමාරු වෙන්න බෑ. මේ කොණ්ඩේ හදලා පොඩ්ඩක් ඇඳුමක් ඇඳගෙන මෙයා පරක්කු වෙනවා හරි. සේම්. ඊළඟ ප්‍රශ්නේ කපල් එකේ හැමදේම ප්ලෑන් කරන්නේ කවුද? සුපිරි මොලයක් තියෙන ප්ලෑන කවුද? අම්මට අපේ කෙල්ල ගැම්මට ඉස්සුවා ගැම්මයි. යොන්න ඔයාට බය වෙන්න දෙයක් නැහැ ගැම්මට ඉස්සුවා එක. සිරාවටම ගැම්මට ඉස්සුවා. අන්තිම ප්‍රශ්නේ. දැන් ඉවරයි. අන්තිමට අපි දැන් හොඳටම ලව් කරා ඇති. දැන් අපි පෙන්කෙලිය ඇති. ගෙදරට ගියලා දැන් අපි ගෙදරට ආවා. මේ දැන් මේ හැම වැඩක්ම ඇති. දැන් අපිට කාලේ හරි. අපි බදින්න ඕන දැන් කියලා කිව්ව කවුද? හිතරම මේ අර චුට්ටක් ඉස්සුරා අනිත් පැත්තෙන් අර සපත්තුවක්. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අමාරු සුපුන් දැනගන්නේ. සුපුන් අමාරු ගැන බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මම හිතනවා හරි ආදරණීය